ඒ කියන්නේ මේක බෝන් ටැලන්ට් එකක් නෙවෙයිද? ඒකිනුත් පොඩ්ඩක් තියෙන ඇති. ඇඟිලි වලින් පේනවා මෙන්න මෙහෙම එකක් කරනවා. මොකක්ද ඒ කරන්නේ? 804යි 295යි 404යි. නේද අපිටත් ගොඩක් ඒවා හොම් ඇවෙනවා. ඒ වුණාට ඉතින් කරගන්න බෑනේ. ට්‍රොෆීස් කිහිපයක්ම තියෙනවා එක එක ප්ලේසස් වල. චැම්පියන්, ෆස්ට්, සෙකන්ඩ්, තර්ඩ් සිංහල යාළුවෝ ඉන්නේ ගොඩක්. හොඳම යාළුවත් සිංහල යාළුවෙක්. හිබා හිෂම් වැඩෙක් දක්ෂයෙක්. හලෝ හිබා. හයි. ඉතින් හිබා මම ඔයාලට ගණන් ටිකක් දෙනවා. අපි හදමු 32යි 45යි 52යි 90යි 85යි 64යි 38යි 25යි 19යි 450යි. තව එකක් දෙන්නද කමක් නැද්ද? හරි. 110යි 250යි 320යි 504යි 798යි 223 2205. oh my god කොහොමද මෙච්චර ස්පීඩ් එකේ ගණන් හදන්නේ කියලා මට අහන්න ඕනේ. ෆාස්ට් මැත් නේ මේ සබ්ජෙක්ට් එක. හිතලා මනෝභාවයෙන් ස්පීඩ් ගණන් හදනවා. ලේසියෙන් කාටවත් මේක කරන්න බෑ. අයිලන්ඩ් වයිට් කැරක්ටර් එකක් ජාත්‍යන්තරයට යන්න බලාගෙන ඉන්නේ. මේ විෂය ඇතුලේ ගොඩක් දේවල් කරන්න හිතාගෙන ඉන්නවා. තව ටැලන්ට්ස් ගොඩක් තියෙනවා හිබාට නේද? නිවුස් කියන්න පුළුවන්. නේ? තව මොනවාද? නිවේදන කටයුතු වල යෙදෙනවා. තව චෙස් ආර්ට් කම්පිටිෂන්ස් වල සහභාගී වෙලා තියෙන චිත්‍රත් අදින්න පුළුවන් පොඩ්ඩක්. ගොඩක් වැඩ පුළුවන්. ෆාස්ට් මැත් මේකට එන්නේ කොහොමද? මේක එන්නේ එක ආයතනයක් කරහා. ඉතින් ඒකෙන් ප්‍රැක්ටිස් එක ලබලා කම්පිටිෂන්ස් වල ජොයින් වෙලා ගොඩක් ප්‍රැක්ටිස් කරා. ඉතින් ඒකෙන්ම තමයි. ඒ කියන්නේ මේක බෝන් ටැලන්ට් එකක් නෙවෙයිද? ඒකිනුත් පොඩ්ඩක් තියෙන ඇති. ඒ කොහොමද තාත්තගෙන්ද අම්මගෙන්ද? තාත්තත් මැත්ස් වලට ගොඩක් දක්ෂ කෙනෙක්. ඉතින් ඒකිනුත් මං හිතනවා ඇවිල්ලා ඇති කියලා. කොච්චර කාලයක් ප්‍රැක්ටිස් කළාද මේ ස්පීඩ් එකෙන් ගණන් හදන්න? මේකේ ලෙවල්ස් තියෙනවා ගොඩක්. ඉතින් බේසික් එකේ ඉඳන්ම අවුරුදු දැනට 9ක් විතර එනවා. අවුරුදු 9ක් කියලා කියන්නේ පොඩි කාලේ පටන් අරන් තියෙන. කියන්නේ මං හිතන්නේ 4 වසරේදී විතර? නෑ දෙකේදී. දෙකේදී වගේ. එතකොට චූටි කාලේ මේ ඒ කියන්නේ ආසාවක් ඇති වුණාද? මං ආසයි ඒක දැනගන්න. කොහොමද? ඔව් ඉස්සර ඉඳන්ම අද වෙනකම්ම ආසම විෂය ගණිතය. ඒ නිසාම තමයි තාත්තාගේ දක්ෂතාවය දැකලා තාත්තා තමයි මූලිකත්වය අරන් මේකට දැම්මේ. ඒ කියන්නේ ඔයා නිකන් ඉන්නකොට පොඩි කාලේ ස්පීඩ් එකේ ගණන් හදනවා. තාත්තා ඒක දැක්කා. දැක්කලා දැම්මා. මරුනේ. ඒ කියන්නේ මේ පස්සේ මේකට ආස හිතුණාද නැත්නම් කරගෙන යනකොට එපා වුණාද ඕනේ නැහැ කියලා හිතුණාද කොහොමද? එහෙම නෑ ආසාව දැනටත් තියෙනවා. දැන් මම ඔක්කොම වගේ ලෙවල්ස් ගොඩක් ග්‍රෑන්ඩ් මොඩියුල්ස් වගේ ඔක්කොම කම්ප්ලීට් කරලා තියෙන්නේ. කම්පිටිෂන් වලට දිගටම ජොයින් වෙනවා. හරි. දැන් මේ විෂය ගැන එහෙම ලොකු අවබෝධයක් හැමෝටම නැහැනේ ෆාස්ට් මැත් කියලා දන්නවා. ස්පීඩ් එකෙන් මේ මනෝභාවයෙන් ගණන් හදලා ඒ කම්පිටිෂන් ගැන දන්නවා. අපි අර බලලා තියෙන එක වීඩියෝස් රටවල් වලනේ ඇමරිකාවේ, කැනඩාවේ, ඕස්ට්‍රේලියාවේ මේ වගේ ගොඩක් කම්පිටිෂන් තියෙනවානේ. ඔය යන්න බලාපොරොත්තු වෙමින් ඉන්නේ කොයි වගේ කම්පිටිෂන් එකකටද? ඒක කියන්නේ අවුරුද්දක තියෙනවා නැෂනල් ඉන්ටර්නැෂනල් කම්පිටිෂන්ස් දෙකක්. ඉතින් නැෂනල්ටත් මම සහභාගී වෙනවා. ඉන්ටර්නැෂනල් එකට තාම සම්බන්ධුනේ නැහැ. ඉදිරියට බලාපොරොත්තු වෙනවා. කලින් මම හිතන්නේ යන්න හිටිය එක යන්න ඕනේ නෑනේ. කොහෙද යන්න හිටියේ? ඒක ඉන්දියාවේ තිබුණේ ඉන්ටර්නැෂනල් කම්පිටිෂන් එක. යන්න හම්බුනේ නැහැ. හැබැයි ඉස්සරහට බලාපොරොත්තු වෙමින් ඉන්නවා. නේ. මං කියාගෙන ආවර ස්පීඩ් එකෙන් ගණන් හදනවා කිව්වනේ හිබා මේ තියනවා කියලා ලෙවල්ස්. මං ආසයි පොඩ්ඩක් මේ සබ්ජෙක්ට් එක ගැන දැනගන්න. ඒක මං හිතනවා අහගෙන ඉන්න අයට බලාගෙන ඉන්න අයට හොඳ වෙයි. ඔව්. ලෙවල්ස් තියෙනවා 8ක්. ඒ 8 ඉවර වෙලා තව තියෙනවා 3ක්. ඒ කියන්නේ ඒක ග්‍රෑන්ඩ් මොඩියුල්ස් කියලා ටිකක් සංකීර්ණයි. ඒ ඔක්කොම කම්ප්ලීට් කරලා තමයි එන්න ඕනේ. ඔව්. දැන් මේ මටත් ගණන් පුළුවන් වෙලා ඉන්න බෑ ඔක්කොටම කලින්. හරි මම දෙන්නම් ගණන් ටිකක්. 525යි 702යි 495යි 304 2026. ඒ කොහොමද ඒක එන්නේ? අර මෙහෙම මට ඇඟිලි වලින් පේනවා මෙන්න මෙහෙම එකක් කරනවා. මොකක්ද ඒ කරන්නේ? කියන්නේ ගාන මවා ගන්න ඇබකස් එකක් අපි මේකට යූස් කරනවා මුලදී ඇබකස් එකක් වගේ. ඇබකස් එක දන්න ඇති. ඒකෙන් තමයි මුලින්ම ප්‍රැක්ටිස් කරලා ඊට පස්සේ ඒක නවත්තලා මනෝමයෙන් හදනවා කියන්නේ. ඉතින් ඒක මෑවෙනවා අපිට. ඒ ඇබකස් එකෙන් තමයි ඉතින් අපි හදන්නේ. ඇඟිලි වලින් පේන්නේ ඒක බීඩ්ස් ටික. ඒ ඇබකස් එකේ තියෙන. ඉතින් අනේ අපිටත් ගොඩක් ඒවා හොම් ඇවෙනවා. ඒ වුණාට ඉතින් කරගන්න බෑනේ. ලස්සනයි අත මේ උඩට කරලා පෙන්නන්න පුළුවන් නේ. මම දැන් තව එක ගානක් කියන්නම්. අඩු කරන ඒත් එක්කම අඩු කරන එක කියන්න ඕනේද කොහොමද? ඔව් ඒත් එක්කම අඩු කරන එක. 804යි 295යි 404යි 501යි 104 එකෙන් අඩු කරන්න ඕන 304ක්. 1804යි.
Oh my god. හරිම දක්ෂයි. ආසයි ඒක අර බලන් ඉන්නත් ආසයි ඔය එක හරිම ලස්සනට කරනවා. මට හිතෙනවා ඉන්ටර්නැෂනල් කම්පිටිෂන් එකකින් වින් කරලාම එන්න පුළුවන් වෙයි. අපි ඊළඟ ටැලන්ට්ස් ගැන කතා කරමු. හොඳට නිවුස් රීඩ් කරන්න පුළුවන් නේ. දැන් මේ ඇත්තටම මං ආසයි. හොඳ සිංහල ප්‍රවෘත්ති නිවේදිකාවක් වෙනවා දකින්න. ආයුබෝවන් ඔබ අදත් එක් වී සිටින්නේ ලංකාවේ අංක 1 විශ්වසනීයම ප්‍රවෘත්ති විකාශයත් සමගයි. ඔබත් සමග එක්වන මම හිබා හිෂාම්. රජය විසින් හඳුන්වා දුන් QR කේත ක්‍රමයට ඉන්ධන ලබා ගැනීම සඳහා ලක්ෂ 62කට වැඩි පිරිසක් අද වෙන විට ලියාපදිංචි වී සිටින බව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය පවසනවා. හරිම ලස්සනයි. හොඳ පවර්ෆුල් වොයිස් එකක් තියෙනවා. මේකෙන් ඔයාට විශේෂත්වයක් ගැන කියන්න පුළුවන්ද මේ ට්‍රොෆීස් ගැන? ට්‍රොෆීස් කිහිපයක්ම තියෙනවා එක එක ප්ලේසස් වල චැම්පියන් ෆස්ට් සෙකන්ඩ් තර්ඩ් ඒ ෆාස්ට් මැත්. ඔව් ඒකෙන්ම එක එක ලෙවල්ස් වල ගත්තු ඒවා. ඉතින් ඒ හැමදේම තමයි මෙතන තියෙන්නේ. ඔව් ඒකේ හැමදේමත් නෑ කීපයක්. මේ මෙඩල්ස් තියෙන්නෙත් ෆාස්ට් මැත් වලට කොහොමද? ඒකෙම කිහිපයක් තියෙනවා. තව වෙනම තරඟ වලට මැත්ස් වලින්ම තරඟ වලට සහභාගී වෙලා ඒ වලුත් තියෙනවා. එතකොට ඒ ලෙවල්ස් වල මොනවද කරනවා කිව්වේ? කොමර්ස් ස්ට්‍රීම් එකකින් කරන්නේ. ඕකේ. ස්කූලින් ලැබෙන සපෝට් එක කොයි වගේද? හිබා ගැන ස්කූලේ මොනවද කියන්නේ? ඉස්කෝලේ අනිවාර්යෙන් මතක් කරන්න ඕන. ඉස්කෝලේ නිව්ස්ටඩ් බාලිකා විද්‍යාලය මේ හැමදේම ලැබුණ ඉතින් ස්කෝල් නිසා තමයි. මගේ නිවේදන හැකියාව ගැන ගත්තොත් ඉස්කෝලෙන් තමයි පාසලේ ගුරුවරුන් තමයි මුලින්ම හඳුනගෙන මේකට අවස්ථාව ලැබුණේ. ආදරෙන් මතක් කරන්න ඕන අපේ ඉස්කෝලේ හිටපු ටීචර් කෙනෙක්. ටීචර් තමයි මගේ හැකියාව අඳුනගෙන ඉස්සර මයික් එකටත් හරි බයයි. ස්ටේජ් එකේ නගින්න බයයි. ඉතින් ඒ බය නැති කරලා මිස් තමයි අවස්ථාව අරන් දුන්නේ. ඉතින් එහෙම තමයි. තව මේ හැකියාවන් හැම දෙයකටම වගේ සපෝට් එක දෙන්නේ ඉස්කෝලෙන්, අවස්ථාවන් දෙන්නේ ඉස්කෝලෙන්. ඉතින් ආදරෙන් මතක් කරනවා. එතකොට දැන් මේ හිබා හිෂම්ට වැඩිපුරම ඉන්නේ සිංහල යාළුවෝද නැත්නම් මුස්ලිම් යාළුවෝද කොහොමද? සිංහල යාළුවෝ ඉන්නේ ගොඩක්. හොඳම යාළුවත් සිංහල යාළුවෙක්. එයාගේ නම? එයා දනනි තාවෝද්‍ය. යාවත් මතක් කරනවා එයාගෙන් නම් ලොකු සපෝට් එකක් හම්බ වෙනවා. එයා නිසා එයාත් මේ හැම දෙයකදම ඉන්නවා ළඟින්. මගේ ස්ටඩීස් වලට කම්පිටිෂන්ස් වලට ගොඩක් ලොකු සපෝට් එකක් දෙනවා අය. ඉතින් යාවත් ආදරෙන් මතක් කරනවා. දැන් මේ මුස්ලිම් යාළුවෝ සිංහල යාළුවෝ කියලා ඔයාට වෙනසක් එහෙම කවදා හරි තේරිලා තියෙනවද? වෙනසක් තියෙනවද කොහොමද? දැන් හොඳම යාළුවොත් සිංහල යාළුවෝ නිසා ටිකක් මුස්ලිම් යාළුවන්ට වඩා දැනෙනවා. ඒ කියන්නේ වෙනස් ජාතියක් හරි එකමුතුවෙන් ඉන්නේ අපි. මං කිව්වනේ හිබා හිෂම් අද ඇල්ෆා ස්ටුඩියෝ එකත් එක්ක එකතු වුණේ ඇගේ දක්ෂතා ගැන කියන්න. ඉතින් මේ මනෝභාවයෙන් ස්පීඩ් ගණන් හදලා අර වේගයෙන් ගණන් හදලා බලාගෙන ඉන්නවා ජාත්‍යන්තරයට යන්න, ලෝකෙ දිනන්න, ලෝකෙට මේ විෂය තවත් අරගෙන යන්න, ලංකාව අරගෙන යන්න නේද? මොකද හිතෙන්නේ අද මේ වගේ ප්‍රෝග්‍රෑම් එකකට ආපු එක ගැන? අද නම් මට සතුටු හිතෙච්ච දවස් වලින් එක දවසක් අවස්ථාවක් ලැබෙනකම් බලන් හිටියේ. ඉතින් අද කසුනිමිස් හරහා නැත් FM එකේ අල්ෆා ස්ටුඩියෝ එකට සහභාගී වෙන්න අවස්ථාව හිමි වුණා. ඉතින් ගොඩාක් තැන්ක්ෆුල් වෙනවා. ඉතින් කසුනිමිස් ඇතුළු නැත් FM කණ්ඩායමට. හරි. බොහොම ස්තුතියි. හිෂම්ට පොරොන්දුවක් දෙන්න පුළුවන් මට. ප්‍රවෘත්ති නිවේදනයේ පැත්තෙන් ඉදිරියටම යන්න ඒ ලැබෙන සපෝට් එක ආයි ඉදිරියෙන්ම අපි දෙනවා. නේද? සන්තෝෂයිනේ. ඇල්ෆා ස්ටුඩියෝ අපි ලෑස්ති වෙලා ඉන්නවා. ප්‍රවෘත්ති පැත්තෙන්, නිවුස් රීඩින් පැත්තෙන් හිබා හිෂම්ව ඉදිරියටම අරගෙන යන්න. අනිත් ඔය ෆාස්ට් මැත් ඒ දේවල් වලටත් උදව් කරන්න. ඉදිරියටම යන්න. ජය වේවා. Very all the best. Thank you. ගොඩාක් thank you.